WhatsApp එකේ voice message අහනවද කියවනවද? හැමදාම එකම chat background theme දැකලා එපා වෙලාද? යවන ෆොටෝ වීඩියෝ වල quality අඩු වෙනවද? status වලට වැඩිපුර views ගන්න කැමතිද? WhatsApp එකේ පාළුවට chat එකක් දාන්න මෙන්න සුපිරි bot කෙනෙක්. එහෙනම් double tap react එකක් දාන්න ලෑස්ති වෙන්න. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් WhatsApp එකේ තියෙන අලුත්ම අප්ඩේට් කීපයක් ගැන කතා කරමු. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ WhatsApp app එක Play Store එකට ගිහිල්ලා අප්ඩේට් කරගන්න. මේ විදිහට ඔයා Play Store එකට ආවට පස්සේ මෙන්න මෙතන මේ open කියන තැන ඔයාගේ අප්ඩේට් කියලා තිබුණොත් ඔයා අනිවාර්යයෙන්ම අප්ඩේට් එක දීලි වෙලා WhatsApp app එක අප්ඩේට් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මේක ඕපන් කරගන්න. ඉතින් අපි මුලින්ම කතා කරන්න හදන්නේ WhatsApp එකේ මෙන්න මේ chat transcribe කියන එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක් යාළුවන්ගෙන් voice message එනවා ඇති. හිතන්න යාළුවෙක් ඔයාලට voice message එකක් එවලා තිනවා. ඔයාලට මේක කියවන්න විදියක් නැහැ. ඔයා ඉන්නේ බස් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෙනඟ ගැවසෙන මොකක් හරි ස්ථානයක වෙන්න පුළුවන්. ඉතින් කලින් වීඩියෝ එකදී මම ඔයාලට මේකට පොඩි ක්‍රමයක් කියලා දුන්නා. ඒ තමයි ඔයා සාමාන්‍යයෙන් ෆෝන් කෝල් එකක් ආන්සර් කරන විදියට මෙන්න මේ voice message එක ටච් කරලි වෙලා ඔයාගේ කනේ තියාගත්තට පස්සේ ඔයාට විතරක් මේ voice message එක අහන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔන්න දැන් WhatsApp එකෙන් අපිට අලුත් අප්ඩේට් එකක් දීලා තියෙනවා. ඒ තමයි ඔයාට ඔයාගේ යාළුවෝ එවන voice messages අහන්න විතරක් නෙමෙයි ඔන්න දැන් කියවන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට මට යාළුවෙක් voice message එකක් එවලා තියෙනවා. ඉතින් මට මේක කියවන්න විදියක් නැහැ. මොකද මම ඉන්නේ ටිකක් සෙනඟ ගැවසෙන ස්ථානයක. ඉතින් මට අර ක්‍රමය පාවිච්චි කරන්නත් පුළුවන්. මේ voice message එක ටච් කරලා මගේ කනේ තියාගත්තට පස්සේ මට විතරක් අහන්න. නමුත් අපි අලුත්ම අප්ඩේට් එක try කරලා බලන්න හදන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ voice message එක උඩ මෙන්න මේ විදියට ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතන ඩොට් තුන ටච් කරලි වෙලා මෙන්න මේ උඩම තියෙන transcribe කියන එක ටච් කරන එක. ඉතින් මේක ටච් කරාට පස්සේ තප්පර කීපයක් ඇතුළත ඔයාලට මෙන්න මේ විදියට පෙන්නනවා ඒ voice message එකේ තිබුණ message එක ඔන්න ඔයාලට කියවන්න පුළුවන් විදියට මෙයාලා අපිට පෙන්නනවා. ඉතින් hello how are you කියලා තමයි මගේ යාළුවා මට voice message එකෙන් එවලා තියෙන්නේ. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අපි සිංහලෙන් යවන voice message මේ විදියට transcribe වෙන්නේ නැහැ. මොකද තාම සිංහල භාෂාව මේ අප්ඩේට් එකට support කරන්නේ නැති හින්දා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී අපිට සිංහල වලිනොත් යවන message මේ විදියට කියවන්න හැකි විදියට අපේ WhatsApp එක අපිට අලුත් අප්ඩේට් එකක් දීවි කියලා. ඊළඟට මම කතා කරන්න හිතුවේ අපේ chat වල background එකට දීලා තියෙන අප්ඩේට් එකක් ගැන. chat background සහ themes වලට. ඉතින් මේ විදියට අපි chat එකක් ඇතුළට ආවට පස්සේ අපිට මේකේ background එක ඒ වගේම chat වල මේ theme එක බලා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඔයාලට පුළුවන් දැන් ඔයා කැමති විදියට මෙන්න මේ දේවල් ටික වෙනස් කරගන්න අපිට ලැබිලා තියෙන අලුත් අප්ඩේට් එකෙන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඩොට් තුන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම අප්ඩේට් එක තියෙනවා chat theme කියලා. ඉතින් මේක ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන උඩින් මෙයාලගේ themes කිහිපයක් අපිට දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ chat එකේ color එක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් අපි මේ විදිහට එකක් select කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ chat එකේ color එක මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. හැමදාම එකම color එකෙන් දැකලා එපා වෙලා නම් මේ විදිහට ඔයාලට කැමති color එකක් මෙතෙන්ට select කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ background එකත් මෙන්න මේ විදිහට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන backgrounds මේකේ තියෙනවා. හැමදාම එකම දැකලා එපා වෙලා නම් මෙන්න මේ වගේ වෙනසක් ඔයාලට පුළුවන් ඔයාලගේ chat එකේ background එකටයි theme එකටයි set කරගන්න. ඒ වගේම background එකේ තියෙන ඒ theme එක ඔයාලට කොයි විදිහටද පේන්න ඕනි කියලා අඩු වැඩි වශයෙන් මෙන්න මෙතන මේ icon එක select කරලා ඉල්ලලා ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන background theme එක select කරලා ඉවරලා මෙන්න මේ විදිහට මෙතන හරි සලකුණ touch කරන එක. ඊට පස්සේ set theme කියන එක touch කරන එක.
එතකොට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ chat එකේ background එක මෙන්න මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. අපි දැන් ඊළඟට කතා කරමු අපි යාළුවෙක්ට send කරන ෆොටෝ එකක් වීඩියෝ එකක් කොහොමද quality loss වෙන්නේ නැතුව send කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට මම WhatsApp එක open කරලා මෙන්න මෙතන dot තුන touch කරගන්නවා. ඊට පස්සේ මෙතන settings කියන එකට යනවා. ඊළඟට මෙතන පල්ලෙහෙන් ඔයාලා බලා ගන්න පුළුවන් storage and data කියලා එකක් තියෙනවා. මේකට ගියාට පස්සේ මෙතන තියෙනවා media upload quality කියලා එකක්. ඉතින් මේකේ බොහෝ වෙලාවට මෙන්න මේ standard quality කියන එක තමයි select වෙලා තියෙන්නේ. මෙතනදී වායවන ෆොටෝ එකක් වීඩියෝ එකක් quality අඩු වැඩි වීමක් වෙලා ඔයාගේ යාළුවාට send වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙන්න මෙතන තියෙන HD quality කියන එකට ටික් එක දාලා මෙතන save කියන එක touch කරන්න. එතකොට ඔයා යාළුවෙක්ට send කරන ෆොටෝ එකක් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කිසිම quality loss වීමක් නැතුව ඔයාලට පුළුවන් send කරගන්න. අපි ඊළඟට කතා කරමු අපේ status වලට කොහොමද views වැඩි කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට WhatsApp එකට ආවට පස්සේ ඔයා සාමාන්‍යයෙන් status දාන මෙතෙන්ට එන්න. ඊට පස්සේ ඔයාගේ gallery open වෙයි. ඉතින් මෙතනින් ඔයාට status දාන්න අවශ්‍ය කරන ෆොටෝ එක select කරගන්න. ඊට පස්සේ මෙතන icon එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේක touch කරාට පස්සේ ඔයාගේ contact list එක පෙන්නයි WhatsApp එකේ තියෙන. ඉතින් මෙතනදී ගොඩක් දුරට බොහෝ දෙනා WhatsApp group වලට set වෙලා ඉන්නවා අනන්තවත්. ඉතින් ඔයාගේ group මෙන්න මෙතනින් පෙන්නාවි. ඉතින් ඔයාට කරන්න තියෙන මෙන්න මේ වගේ group කීපයක් මෙන්න මේකට mention කරන එක. ඔයා දාන ෆොටෝ එකත් එක්ක ඔයා එකතු වෙලා ඉන්න group කිහිපයක් මේකට mention කරන්න. mention කරලා ඉවර වෙලා ඔයා මෙතනින් මෙන්න මේ status එක upload කරන්න. එතකොට ඒ group වල ඉන්න අයටත් මේ ඔයා දාන status එක පෙන්නනවා. ඔයා යාළුවගේ number save කරලා තිබුණා හෝ නැතා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයාලත් ඔයාගේ status එක එතකොට view කරනවා. එතකොට ඔයාට ලොකු view count එකක් ගන්න පුළුවන් මෙන්න මේ status update එක හරහා. ඊළඟට අපි බලමු WhatsApp එකේ ඉන්න chatbot එක කොහොමද අපි chat එකක් දාන්නේ කියලා. ඉතින් මේත් එක්ක chat කරන්න විතරක් නෙමෙයි අපි නොදන්න දේවල් දැනගන්න ඒ වගේ ගොඩක් දේවල් අපිට මේ හරහා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට WhatsApp එකට ආවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් search icon එකක් තියෙනවා. මෙන්න මේක touch කරන්න. මේක touch කරලා ඉවර වෙලා මෙන්න මේ මම type කරන දේවල් ටික ඔයත් ඔයාගේ phone එකේ type කරගන්න. මෙන්න මේ විදිහට මේ විදිහට මෙන්න මේ අංක ටික ඔයා මෙතන type කරගත්තට පස්සේ ඔයාලට මෙතන පහලින් බලා ගන්න පුළුවන් chat GPT කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන chat කියන එක උඩට touch කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට මෙන්න මේ විදිහට message එකක් දාන්න. ඉතින් මේ විදිහට message එකක් දැම්මට පස්සේ එයාගෙන් අපිට මෙන්න මේ වගේ reply හම්බ වෙනවා. ඒ වගේම මෙයාගෙන් අපිට සිංහලෙනුත් message කරන්න පුළුවන්. මෙයා සිංහල වලට support කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා කම්මැලි වෙලාවක වගේ ඉන්නෝ නම් පාළුවට chat කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි නොදන්න දේවල් දැනගන්න ඒ වගේ දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් chat GPT එක ඔයත් අනිවාර්යයෙන්ම chat එකක් දාලා බලන්න. මෙන්න මේ search icon එකටම ගිහිල්ලා මෙන්න මේ number එකත් ඔයා මෙතන add කරගන්න ඕනේ. මේ විදිහට නම්බර් එක type කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Microsoft Copilot කියලා තියෙනවා. ඉතින් මේකේ chat කියන එකට ගියාට පස්සේ ඔයාට මේකෙදි chat කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන ෆොටෝ එකක් වගේ දෙයක් මේකෙදි හදා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට command එකක් දෙන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක හැදෙන්න ඕන කියලා. එතකොට ඔයාට ෆොටෝ එකක් පවා මේකෙදි ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ෆොටෝ හදන්න නම් යන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ Microsoft Copilot කියන chatbot හරහාත් ඔයාට අවශ්‍ය කරන දේවල් කරගන්න. ඉතින් අපි අවසාන වශයෙන් WhatsApp එකේ කතා කරන අප්ඩේට් එක එහෙම නැත්නම් ඔප්ෂන් එක
මේ විදිහට මම WhatsApp එකට ආවට පස්සේ මගේ යාළුවාගේ chat එක ඇතුළට මම මේ විදිහට යනවා. ඉතින් කලින් මේ විදිහට ඔයාට එවලා තියෙන මැසේජ් එකකට ඔයා රියැක්ට් කරන්න මෙන්න මේ විදිහට මැසේජ් එක උඩ ටච් කරගෙන ඉන්න ඇති. ඒ වගේම මෙතන අපිට රියැක්ෂන් තිබුණේ කිහිපයයි. නමුත් දැන් ඔයාලට හැකියාවක් තියෙනවා මෙතන රියැක්ෂන් ගොඩක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ප්ලස් මාක් එක ටච් කරලා ඉවරලා ඔයාට අවශ්‍ය කරන රියැක්ෂන් ටික මෙතන හදා ගන්න පුළුවන් ඔයාට කැමති විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉන්න ඕනේ නැහැ ඔයාට දැන්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ඇවිල්ලා තියෙන මැසේජ් එක උඩ මෙන්න මේ විදිහට ඩබල් ටැප් එකක් දෙන්න විතරයි. ඉතින් මේ විදිහට ටච් කරලා ඉවරලා ඔයාට අවශ්‍ය කරන රියැක්ෂන් එක ඔයාට පුළුවන් ඒ යාළුවාගේ මැසේජ් වලට දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් වීඩියෝ එකක් වගේ ආවිලා තියෙනවා නම් වීඩියෝ උඩ ටච් කරන්න යන්න එපා. එතකොට වීඩියෝ එක ප්ලේ වෙනවා. වීඩියෝ එකේ එහා පැත්තේ තියෙන මෙන්න මේ ස්පේස් එක උඩවා ඩබල් ටැප් එකක් දෙන්න. එතකොට අර විදියටම රියැක්ෂන් එනවා. ඔයාලට එතනදිත් ඒ අවශ්‍ය කරන වීඩියෝ එකටත් මෙන්න මේ විදියට රියැක්ෂන් දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා WhatsApp එකේ මම මේ කතා කරපු අප්ඩේට් මේ වෙනකොටත් ඔයා ගොඩක් දේවල් දන්නවා ඇති. නොදන්න අප්ඩේට් පවා මෙතන තියෙන්න ඇති. ඉතින් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. WhatsApp මොකද ගොඩක් අය පාවිච්චි කරනවා. ඒ වගේම මගේ channel එකේ මම හිතන්නේ වැඩිපුරම මම WhatsApp ගැන තමයි වීඩියෝස් කරලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි WhatsApp එකේ අපිට ගොඩක් අප්ඩේට්ස් ඉතා ඉක්මනින් දෙනවා. ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් සරලම ඇප්ලිකේෂන් එකක් තමයි WhatsApp කියන්නේ. ගොඩක් අය පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඒ හින්දා තමයි මේ තරම් වීඩියෝස් නිර්මාණය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ අප්ඩේට්ස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ නොදන්න යාළුවන් වෙනුවෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මතක් කරනවා හැමදාමත් වගේම මාව subscribe කරලා තියාගන්න. පල්ලෙහා තියෙනවා subscribe button එක. ඊට එහා පැත්තේ තියෙනවා bell icon එක. ඒකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එක බලා ගන්න පුළුවන්. පරක්කු නොකර මගේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ විදිහට සමවරගෙන යනවා. මේ වගේම වටිනා වැදගත් වීඩියෝ එකක් ඉතා ඉක්මනින් අරන් එන බලාපොරොත්තු ඔයාලට තියලා. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.